මේ සුන්දර සැදෑයාමේ අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැම ආදරෙන් පිළිගන්නවා. අපි පන්සලට ගියාම විහාරයකට ඇතුළු වෙන්නේ පියගැට පෙළ පාමුල තියෙන අපූර්ව කළුගල් නිර්මාණයක් පහු කරගෙන. හැබැයි කවදා හරි ඔබට හිතිලා තියෙනවද මේ කළුගලේ කොටලා තියෙන්නේ නිකම්ම මල් ලේකම් ටිකක් සත්තු ටිකක් විතරක් නෙවෙයි කියලා. ඔව්. අද අපි කතා කරන්නේ සඳකඩ පහනේ සැඟවුණු දහම් පණිවිඩය ගැන. මේ සුන්දර කතා බහට අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සුවස්තින්දන් සිටු සියස් ආලෝක තක්ෂිර දේශන් වගේම සෙනුකා සෙනරත් යපා. ආයුබෝවන් ඔබ සැමටම. ආයුබෝවන් සනුරි. තෙරුවන් සරණයි. සුවස්තින් මම මුලින්ම ඔබ මේ කතා බහ ආරම්භ කරන්නම්. සඳකඩ පහන කියන අසමසම කලා නිර්මාණය දිහා බැලුවම අපිට පේනවා මේකේ යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා කියලා. කොහොමද අපි මේක කියවන්න පටන් ගන්නේ? සනුල් සඳකඩ පහන කියන්නේ ඇත්තටම කළුගලේ ලියුණු සම්පූර්ණ ධර්ම ග්‍රන්ථයක්. මේක නිකම්ම පාපිස්සන් නෙවෙයි. අපි මේක කියවන්න ඕන පිටත වලල්ලේ ඉඳන් ඇතුළට. සඳකඩ පානේ බාහිරින්ම තියෙන්නේ ගිනිදැල් පේලියක්. සමහරු මේකට පලාපැති කියලාත් කියනවා. හැබැයි දාර්ශනික අර්ථයෙන්ම ගත්තාම මේක සංකේතවත් කරන්නේ රාග, ද්වේෂ, මෝහ කියන ගිනි තුනෙන් දැවෙන මේ මුළු ලෝකයම. සංසාරය කියන්නේ එකම ගිනි ගොඩක් කියන එක තමයි ඒ පිටත වලල්ලෙන් අපිට මතක් කරලා දෙන්නේ. සුහස්විනි කතාවට තව පදයක් එකතු කරන්න පුළුවන්. ඒ ගිනිදැල් වලල්ල බලන් ඇතුළට ආවහම අපිට හමුවනවා සත්තු 4 දෙනෙක් එක පසුපස එක දුවන අපූර්ව රූප පෙළක්. ඇතා, අශ්වයා, සිංහයා සහ ගවය කියන්නේ ඒ සත්ව රූප 4. සනුරි මේකෙන් සංකේතවත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි හා මරණ කියන සංසාරයේ තිබෙන බියකරුම සත්‍යයන්. ඒ කියන්නේ තක්ෂර ඉපදීම, වයසට යාම, ලෙඩවීම සහ මරණය කියන මේ චක්‍රය කිසිම නතර වීමක් නැතුව කරකිනවා කියන එකද මේ සත්තු 4 දෙනා රාමට දුවන එකකින් අදහස් වෙන්නේ. හරියටම හරි සනුරි. මේ සත්තු 4 දෙනා එකා පස්සේ එකා දුවනවා මිසක් කවදාවත් එකිනෙකාට මුණ ගැහෙන්නේ නැහැ. හරියට අපේ සංසාර ගමන වගේ. ඉපදුණු දවසේ ඉඳන් අපි දුවන්නේ මරණය කරා. මරුණ පස්සේ ආයෙමත් ඉපදෙනවා. මේකේ කෙලවරක් නැති විඩාවගෙන දෙන ගමනක් කියන එක තමයි මේ අනුරාධපුර යුගයේ ඒ අසහාය ගල්වඩුව අපිට මතක් කරන්න. ඇත්තට මේක හරිම ගැඹුරු අදහසක්. මේ සංසාර ගමන කොච්චර බියකරු වුණත් ඇයි අපි දිගින් දිගටම මේ ගමන යන්නේ? ඇයි අපිට මේකෙන් ගැලවෙන්න බැරි? මම හිතන්නේ සස් ඔබට පුළුවන් මේකට හොඳ පිළිතුරක් දෙන්න. ඔව් සනුරි. අර සත්තු 4 දෙනාගේ වලල්ලෙන් තවත් ඇතුළට ගියාම අපිට හමු වෙන්නේ ලියවැල. මේකට අපි කල්පලතා කියලාත් කියනවා. මේ ලියවැල දිහා බැලුවම ඔබට පෙනේ ඒක හරිම ලස්සනයි. හැබැයි ඒ වගේම පැටලිලි සහගතයි. ගැට ගැහිලා තියෙන්නේ. මේකෙන් සංකේතවත් කරන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන තණ්හාව. නැත්තම් ආශාව. මම සෙහස්ගේ අදහසට පොඩි රූපකයක් එකතු කරන්නම්. මේ ලියවැල ඇතුලේ කොඩි තියෙනවා, මල් තියෙනවා, ගැට ගැහුණු තැන් තියෙනවා. අපේ ජීවිතත් ඒ වගේ නේද? අපි එක එක දේවල් වලට ආශා කරනවා, බැඳෙනවා. දරුවන්ට, දේපල වලට, තනතුරු වලට අපි පැටලෙනවා. මේ ලියවැලේ පැටලුනාම අපිට අර පිටතින් තියෙන ගිනි දැල්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන භයානක සත්තුන්ගෙන් එන අනතුරුවත් පේන්නේ නැහැ. අපි තණ්හාව නැමැති ලියවැලේ හිර වෙලා සංසාරේ අතරමං වෙනවා. සෙනුකා, ඒ කියන්නේ මේ සඳකඩ පහන අපිට පෙනෙන්නේ බලාපොරොත්තු කඩවීමක්ද? අපි සදාහට මේ තණ්හාවේ පැටලිලා සංසාරේ දුක් විඳින්න ඕන කියන එකද? මේකේ අවසාන පණිවිඩය ගැලවීමක් ඇත්තෙම නැද්ද? කොහොමත්ම නෑ සනුරි. බුදුදහම කියන්නේ කවදාවත් අසුභවාදී දර්ශනයක් නෙවෙයි. ඒක යථාර්ථවාදී සහ බලාපොරොත්තු සහගත දර්ශනයක්. අර පැටලිලි සහගත ලියවැලෙන් ඇතුළට ගියාම අපිට හමු වෙනවා ඉතාමත් සුන්දර සංසුන් තසුනක්. ඒ තමයි කටේ නෙළුම් පොහොට්ටුවක් දරාගත්තු හංස පේලිය. ඔව්, මේ හංස පේලියෙන් පෙන්눔 කරන්නේ පුදුමාකාර ගැඹුරු අර්ථයක්. සාමාන්‍ය හංසයාට පුළුවන් කියනවා කිරි වතුරයි කලවම් කරලා දුන්නාම වතුර ටික අත්හැරලා කිරි ටික විතරක් බීලා යන්න. ඒ කියන්නේ යහපත සහ අයහපත වෙන් කරලා හඳුනා ගන්න හංසයාට පුළුවන්. බෞද්ධ දර්ශනයට අනුව මේක විදර්ශනා නුවණ එහෙම නැත්නම් ප්‍රඥාවක් සංකේතවත් කිරීමක්. ඒක හරි සුහස්වින්. අර ලියවැල නැමැති තණ්හාවෙන් ගැලවෙන්න නම් අපිට අනිවාර්යෙන්ම හංසයෙක්ට වගේ ප්‍රඥාවක් තියෙන්න ඕන.
ලෝකයේ තියෙන නිසරු දේවල් අතහැරලා සාරවත් දේවල් විතරක් තෝරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. විදර්ශන නුවණින් ලෝකෙ දිහා බලන කෙනාට තමයි සංසාරයේ ඇත්ත తත්වය අවබෝධ වෙන්නේ. හරිම අපූරුයි. එතකොට හංසයෙක් වගේ නුවණින් යුක්තව මේ ලියවැලෙන් මිදිලා ආවම ඒ කියන්නේ තණ්හාව අත්හැරියම අපිට හමු වෙන අවසාන නවාතැන මොකද්ද? අන්න එතනයි ශනුරි සඳකඩ පහනේ කූට ප්‍රාප්තිය තියෙන්නේ. සඳකඩ පහනේ හරිමැද කේන්ද්‍රයේ තියෙන්නේ. ඊටමල් ලස්සන අලංකාරව පිබුණු නෙළුම් මල. නෙළුම් මල කියන්නේ බුදුදහමේ පිරිසිදුකම හා විමුක්තියේ ඉහළම සංකේතයයි. මඩෙන් ඉපදුනත් මඩ නොගෑවි ජලයෙන් උඩට ඇවිත් සුවඳ විහිදුවන නෙළුම් මලේ සංකේතවත් කරන්නේ නිවනයි. අපි මුලේ ඉඳන් ආපු ගමන පොඩ්ඩක් මතක් කරලා බලමු. රාග, ද්වේෂ, මෝහ, ගිනිදැල් පහු කරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන සංසාර බියෙන් මිදිලා තණ්හාව නැමැති පැටලුණු ලියවලින් නිදහස් වෙලා ප්‍රඥාව නැමැති හංසයාගේ ස්වභාවය පත්වුණු කෙනා. අවසානයේදී පිවිසෙන්නේ නිවන නැමැති පරම ශාන්ත පිරිසිදු නෙළුම් මලටයි. ඇත්තරම් මේක හිතාගන්නවත් බැරි තරම් විශ්මිත නිර්මාණයක් නේද සඳුයි. අද කාලේ අපි දහම් පොත් පිටු ගණන් කියවලා තේරුම් ගන්න හදන බුද්ධ දේශනාව හරය මීට අවුරුදු දහස් ගණනකට කලින් හිටපු අපේ එළගල් වඩුවා එකම කළු ගලක් ඇතුලේ කැටයම් කරා. මේක කලාව සහ දර්ශනය අතර තියෙන විශිෂ්ටතම සුසංයෝගයක්. ඔබ 4 දෙනාම කිව්ව දේවල් එකතු කරාම මට අද දැනෙන්නේ ලොකු නිවීමක්. අපි පන්සලට ගිහින් විහාරයකට ඇතුළු වෙන්න කලින් මේ සඳකඩ පහන උඩ පය තියන්නේ නිකම්ම නොවේ. මේ සංසාරේ ගිනි අරගෙන තියෙන්නේ. තණ්හාවෙන් මිදිලා ප්‍රඥාවෙන් යුතුව නියම අවබෝධ කරගන්න. මම මේ විහාරයකට පය තබනවා කියන හැඟීම ඇති කරගන්නයි අපේ මුතුන් මිත්තන් මේක පියකට පෙළ පාමුල නිර්මාණය කළේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ඔබ සැමටත් තෙරුවන් සරණයි. අදට අපි සමු ගන්නවා. මම සල්ලි සහස්නා. ස්තුතියි.